දවස් 3ක් වගේ මම මේ ක්‍රීම් එක ගන්නකොට මගේ මූණ ගොඩාක් ගෙඩි එන්න පටන් ගත්තා. ඔයාලට පේනවා ඇති කොයිතරම් ලොකු ඩැමේජ් එකක් මගේ මූණට වෙලා තියෙනවද කියලා. පේනවා ඇති ගොඩක්ම මගේ මේ පැල්ලන් ටික ගිහිලා තියෙන චුට්ටක් විතර වගේ පේන්න තියෙනවා. ඒ තරන්නේ ගොඩාක් වෙලාවක එක තැන මේ විදිහට ඇප්ලයි කර කර ඉන්න එපා. ඇත්තටම ඉතින් මේක හොඳයි. ඔයගොල්ලෝ කරලා බලන්න. හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම ඔන්න ඉතින් ඔයාලව අදත් මගේ channel එකට මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් thumbnail එක දකිනකොටම ඔයගොල්ලෝ දන්නවා ඇති මම අද ice cube එකක් හදන විදිහ තමයි ඔයාලට කියලා දෙන්න ආවේ. ලේසිම අමුද්‍රව්‍ය දෙකක් තමයි මේ ice cube එක හදන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ. හැබැයි ඒකින් magic එකක් කරා වගේ ඔයාලට ලොකු result එකක් ගන්න පුළුවන්. මේ ice cube එක කුරුලෑ වලට bleaching ආසාදන වලට hormone imbalance නිසා ඇතිවෙන ගෙඩි වලට සහ මුහුණේ තියෙන අධික තෙල් ස්වභාවයටත් හොඳින්ම ප්‍රතිකාර කරන්න පුළුවන්. ඉතින් මම මේ ice cube එක හදන්න තීරණය කරේ එක්තරා හේතුවකට. මොකද මම එක්තරා ක්‍රීම් එකක් අරගෙන මගේ මූණට ඇප්ලයි කරා. මොකද මම දැක්කා ඒකේ YouTube review තියෙනවා. ඒකෙන් ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා කියලා ක්‍රීම් එකක් අරගෙන පාවිච්චි කරා. ඉතින් අහන්න එපා මගෙන් මේ ක්‍රීම් එක මොකද්ද කියලා. මොකද මම මේ වගේ bad review දෙන්න කැමති නැහැ. මොකද ඒ ක්‍රීම් එක මට වැරදුනාට තවත් කෙනෙක්ට හරියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ක්‍රීම් එකවත් බ්‍රෑන්ඩ් එකේ නමවත් මෙතනදි සඳහන් කරන්නේ නැහැ. කොහොම වුණත් ඒ ක්‍රීම් එකෙන් මට නම් ලොකු ප්‍රතිඵලයක් ආවේ නැහැ. මගේ මූණට ඩැමේජ් වෙච්ච එක විතරයි උනේ. දවස් 3ක් වගේ මම මේ ක්‍රීම් එක ගන්නකොට මගේ මූණ ගොඩාක් ගෙඩි එන්න පටන් ගත්තා. කුරුලෑ එන්න පටන් ගත්තා. ටිකක් වෙලා යනකොට නහය මේ තැන්වල එහෙම ගොඩාක් තෙල් ස්වභාවයක් තිබ්බා. මම හිතන්නේ ඒ තෙල් නිසා ආපු කුරුලෑ වෙන්නේ නැති. මොකද ඒක ගොඩක් කසන්න පටන් ගත්තා. රිදෙන්න පටන් ගත්තා. ඉතින් මම කසන්නේ නැතුව මම ඒක වටේ තමයි කැසුවේ. ඉතින් කැසුවට පස්සේ ලොකුවට කළු පැල්ලම් ටිකක් ආවා මෙතන. මොකද ඇල්ලුවට පස්සේ මම හිතන්නේ ආසාදන වෙලා හරි කොහොම හරි කළු පැල්ලම් ටිකක් ආවා. ඉතින් මට තිබ්බ එකම මාර්ගය තමයි මෙන්න මේ ice cube එක අරගෙන පාවිච්චි කරන එක, හදාගෙන පාවිච්චි කරන එක. ඉතින් මම ඒක කරා. ඉතින් ඒකෙන් 100%ක්ම මට ප්‍රතිඵල තියෙනවා. පේනවා ඇති ගොඩක්ම මගේ මේ පැල්ලන් ටික ගිහිලා තියෙන චුට්ටක් විතර වගේ පේන්න තියෙනවා. ඒත් ඊටු ටික ගොඩක් ගිහිලා ඉතින් මේ පැත්තෙත් නැහැ. ඇත්තටම ඉතින් මේක හොඳයි. ඔයගොල්ලෝ කරලා බලන්න. එහෙනම් ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඔයාලට බ්ලීචින් ආසාදන තියෙනවා නම්, කුරුලෑ තියෙනවා නම්, ගොඩාක් බැක්ටීරියා ආසාදන වෙලා තුවාල වගේ මූණ තියෙනවා නම් උනත් ඔයාලට මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද මීට කලිනුත් මම ඔයාලට මේ වගේම ice cube එකක් හදන හැටි අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් ඒකින් ඔයාලා දකින්න ඇති මගේ channel එක පටන් ගත්ත මුල් කාලේ මගේ මූණ කොහොමද තිබ්බේ කියලා. ඉතින් මම මුලින්ම පටන් ගත්තේ එතනින් තමයි. ඉතින් අද මම ඒක වෙනස් විදිහකට හරි ගස්සලා තියෙනවා. මොකද මූණට dry එකකුත් එනවනේ ice cube එකක් පාවිච්චි කරනකොට. ඉතින් ඒ dry ගතියත් නැති කරලා moist එකක් දෙන ගමන් මූණට result එකක් ගන්න පුළුවන් විදිහට, හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් විදිහට තමයි අද මම මේ ice cube එක හැදුවේ. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේ ice cube එක හදාගන්නේ කියලා. ඉතින් මුල්ම අමුද්‍රව්‍ය විදිහට මම මේක හදන්න පාවිච්චි කරන්නේ කෝමාරිකා. ඉතින් ඔයාලා කෝමාරිකා පිත්තක් මේ වගේ අරගෙන ඒකේ දෙපැත්තේ කට ටික අයින් කරලා ඒකේ මදේ සුද්ධ කරලා වෙනම භාජනයකට දාගන්න. අනිවාර්යයෙන්ම ඔයාලා මේ නැචරල් කෝමාරිකා එක තමයි මේකට භාවිතා කරන්න ඕනේ. මොකද ice cube එකක් හදාගන්න හන්දා නැචරල් කෝමාරිකා එක තමයි හරියන්නේ. මේකට කඩෙන් ගන්න කෝමාරිකා ජෙල් එක හරියන්නේ නැහැ. ඉතින් කෝමාරිකා කියලා කියන්නේ මූණට හොඳ මොයිස්චර් එකක් දෙන්න පුළුවන් දෙයක් සහ තව ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා කෝමාරිකා වලින්. නමුත් ඒ දේවල් මම ඔයාලට මේ වෙලාවේදී එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මොකද හැමෝම දන්නවා කෝමාරිකා අපේ මූණට ගොඩාක් හොඳයි කියලා, අපේ ස්කින් එකට ගොඩාක් හොඳයි කියලා. ඉතින් මම මේ ice cube එක හදන්න භාවිතා කරන ඊළඟ අමුද්‍රව්‍යයත් එක්ක ගොඩාක්ම ගැලපෙන්නේ මේක. මොකද ඊළඟ අමුද්‍රව්‍යයට ස්කින් එක පොඩක් dry ගතියක් වෙන නිසා තමයි මම මෙතනදී කෝමාරිකා මෙතෙන්ට එකතු කරගත්තේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේකට කෝමාරිකා තමයි එකතු කරගන්න ඕනේ. ඉතින් කෝමාරිකා මේ විදිහට මදේ වෙන් කරගන්නකොට කොළපාට කොටසින් පොඩ්ඩක් මේකට මික්ස් වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මම මේ අමුද්‍රව්‍ය දෙක හොඳට බ්ලෙන්ඩ් කරනවා. ඊට පස්සේ පෙරලා තමයි ice cube හදන්න පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා ඒක ලොකුවට බලපාන්නේ නැහැ. මූණ කසන්නේ, ඉරිටේට් වෙන්නේ මොනවත් නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මේ විදිහට සාමාන්‍ය විදිහට සුද්ධ කරලා ගන්න. ඉතින් ඊළඟ අමුද්‍රව්‍ය විදිහට මම මේකට පාවිච්චි කරන්නේ මිංචි කොළ. මිංචි කොළ ඔයාලට මේ වගේ මිටි විදිහට සුපර් මාකට් වලින් ලේසියෙම මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි මිටියක් අරගෙන ඒකේ ලපටි කොළ ටික සහ දඬු ටික කඩලා වෙනම භාජනයකට දාගන්න. ඊට පස්සේ දාගෙන මේ ටික හොඳට හොද ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ලපටි ඒවා විතරයි ගන්නෙ. මෝරච්චි ඒවා මෙතෙන්දී පාවිච්චි කරන්න එපා.
ඉතින් ඕදගෙන ආවට පස්සේ මේ විදිහට ඒ ටික බ්ලෙන්ඩ් එකකට දාගන්න. සාමාන්‍ය විදිහට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් විදිහට ලේසි වෙන්න පොඩියට කඩලා බ්ලෙන්ඩ් එකකට මේ විදිහට දාගන්න. මිංචි කොළ කියන්නේ පිම්පල් වලට ඉතාමත්ම හොඳ දෙයක්. මොකද මිංචි කොළ වලින් අපේ මූණේ තියෙන කුණු දූවිලි සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. මිංචි කොළ වල සැලිසිලික් ඇසිඩ් අඩංගු වෙනවා. ඒ විතරක්ම නෙමෙයි මිංචි කොළ ස්වභාවික ඇස්ට්‍රිජන්ට් එකක් විදිහටත් වැඩ කරනවා. ඒකෙන් ස්කින් එක හොඳට ක්ලෙන්ස් කරන්න, පෝසස් වල තියෙන කුණු දූවිලි සහ ඔයිලි අයින් කරලා මුහුණ සම්පූර්ණයෙන්ම පිරිසුදු කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඊට පස්සේ මිංචි කොළ වලට අපි කලින් හදලා තියාගත්තු කෝමාරිකා ටික මේ විදිහට එකතු කරගන්න. එකතු කරලා මේක ඔයාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරනකොට ඔයාලා හොඳට මතක තියාගන්න වතුර දාන්න එපා. සාමාන්‍ය විදිහට බ්ලෙන්ඩ් කරන්න. ඉතින් මම මේකට වතුර දැම්මෙම නැහැ. හිමීට තමයි මම මේක බ්ලෙන්ඩ් කරගත්තේ. ඉතින් ඔයාලත් මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් නම් මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් උනේ නැත්නම් වතුර ටිකක් එකතු වුණාට කමක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඔයාලා මේක සාමාන්‍යයෙන් පෙරණ එකකට දාලා පෙරා ගන්න. නැත්නම් ඔයාලට මේ විදිහට මොනවත් ස්ටෝ කරගන්න පුළුවන්. ඒ වුණාට මම නම් මේක පෙරා ගත්තා. මොකද එතකොට ඇප්ලයි කරනකොට මූණේ කෑලි හිටින්නේ නැතුව හොඳට ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් දවසක් ෆ්‍රීසර් එකේ තිබ්බම හොඳටම ඇති මේ විදිහට ලස්සනට අයිස් කියුබ් ටික හැදෙනවා. ඉතින් මේකෙන් එකක් දවස ගානේ මුහුණට පහසු වෙලාවක ඔයාලා ඇප්ලයි කරන්න. ඉතින් මේක තමයි අයිස් කියුබ් එක. මේක ඔයාලා දැන් මුහුණේ හොඳට ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් මම දැන් හදන්නේ ඇප්ලයි කරගන්න. හොඳට මතක තියාගන්න මේක ඇප්ලයි කරනකොට එකතන ගොඩාක් ඇප්ලයි කරන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට තමයි ඇප්ලයි කරන්නේ. ගොඩාක් වෙලාවක එකතන මේ විදිහට ඇප්ලයි කර ඉන්න එපා. ගොඩාක් සෙම නැත්නම් ඔයාලට පුළුවන් නළුනොත් මේක ඇප්ලයි කරන්න. ඒ වුණාට ඔයාලට පුළුවන් ආසාදන තියෙන තැන්වල විතරක් වුණත් මේක ඇප්ලයි කරන්න. ඒ වුණාට මේක හොඳ පෝෂණයක් දෙන එකක් හින්දා ඔයාලට මුළු මුහුණටම ඇප්ලයි කරන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. නමුත් ඉතින් මේක ආසාදන තියෙන තැන්ට උනත් විතරක් වුණත් ඔයාලට මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම මේ තැන් වලට විතරයි ගොඩක් වෙලාවට ඇප්ලයි කරන්නේ. නළල දිහාට එහෙම මම ඇප්ලයි කරගන්න නැහැ. මොකද ටිකක් සෙම වැඩි වෙන්න පුළුවන්. වටනවා. ඉතින් මේක ඇප්ලයි කරලා ඔයාලට නළල දිහා අයිස් කියුබ් එක පිටින් ඇප්ලයි කරන්න බැරි නම් මේ විදිහට අතින් ඉතුරු ටික ගා ගන්න පුළුවන්. මේක ඔයාලට නිකම්ම තියාගෙන ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් වුණත් මේක මුණේ තියාගෙන ඉන්න පුළුවන්. මොකද මම මේක පෙරලා ගත්ත වෙන්න මේකේ කෑලි හිටින්නේ නැහැ. අනික මේකෙන් ඩ්‍රයි වෙන්නෙත් නැහැ. මොකද ඇලෝවෙරා දාලා තියෙන හන්දා ඒකෙන් හොඳ මොයිස්චර් එකක් දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඇප්ලයි කරලා සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් විතර වගේ මුණේ වේලෙන්න අරින්න. ඊට පස්සේ සාමාන්‍ය වතුරෙන් හොදලා දාන්න. සබන් ෆේස් වොෂ් මොනවත් ඇප්ලයි කරන්න එපා. නිකම්ම හොදලා දාන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ අයිස් කියුබ් එක දවසේ ඕනම වෙලාවක ඇප්ලයි කරන්න. ඒකටම කියලා වෙනම වෙලාවක් මම නම් ගත්තේ නැහැ. මට පහසු වෙලාවෙ තමයි මම ඇප්ලයි කරගත්තේ. ගොඩාක් සෙම තියෙන කෙනෙක් ඉතින් මම කියපු විදිහට ඇප්ලයි කරන්න. අනික එක තැන ගොඩාක් වෙලා ඇප්ලයි කරන්න එපා. මොකද ඒකට හැම පිච්චෙනවා වගේ වෙනවනේ. ඉතින් ඒක අමාරු නම් ගොඩාක් අයගේ බ්ලීචින් ආසාදන වගේ තියෙනකොට ඒව රතු වෙලා ගෙඩි දාලා වගේ තුවාල තියෙනවා. ඉතින් ඒ වගේ අයට නම් ඒක හරිය අමාරු වෙයි නිකම්ම අයිස් කියුබ් එක ඇප්ලයි කරන්න. ඉතින් ඒ අයට පුළුවන් හොඳ පිරිසිදු රෙදි කෑල්ලක අයිස් කියුබ් එක කවර් කරලා ඒකින් මේ විදිහට ඇප්ලයි කරන්න. උපරිම සතියක් විතර යනකොට මම හිතනවා මේක ලොකු රිසල්ට් එකක් මට ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ තරම්ම හොඳ අයිස් කියුබ් එකක් මේක. ඔයාලට මතක ඇති මම කලින් කරපු වීඩියෝස් මගේ channel එක පටන් ගත්ත මුලම මගේ මොන කොහොමද තිබ්බේ කියලා ගොඩාක්ම ඩැමේජ් වෙලා තිබ්බේ. සම්පූර්ණ කළු වෙලා මේ තැන්වල පිග්මන්ටේෂන් ගෙඩි ඇවිල්ලා ලොකුවට ඩැමේජ් වෙච්ච ෆේස් එකක් තමයි මට තිබ්බේ. ඉතින් මට හිතෙනවා මේ ක්‍රීම් එකනොත් තව චුට්ට දවසක් ගෑවා නම් ඒ විදිහට වෙනවා කියලා. ඉතින් ක්‍රීම් එක නම් මොකද කියලා මගෙන් අහන්න එපා. මම කියන්නේ නෑ. ඇත්තට මේක කියන එකේ තරම් හොඳ නැහැ. ඕගලන්ට පේනවා ඇති කොයිතරම් ලොකු ඩැමේජ් එකක් මගේ මූණට වෙලා තියෙනවද කියලා. ඉතින් මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මේ අයිස් කියුබ් එකෙන් මට මේ රිසල්ට් එක ගන්න පුළුවන් කියලා. ඔයාලට පේන ඇති ටිකක් වෙලා යනකොට සම්පූර්ණයෙන්ම මේක මූණට ඇබ්සෝබ් කරගන්නවා. මොකද මේක මම පෙරලා ගත්ත හින්දා අර මින්ට් වල තියෙන කෑලියම හිටින්නේ නැහැ. ඉතින් මේක ගෑවත් ටික වෙලාවක් යනකොට ගෑවේ නැහැ වගේ. ඒ නිසා හරි පහසුවෙන් ඔයාලට මේක ඇප්ලයි කරන්න පුළුවන්.
ඉතින් මේක ගාලා ඔයගලන්ට පුළුවන් පැය භාගයක් පැයක් විතර වගේ ඉන්න. මොකද මේක චුට්ටක් වෙලා ගියාට පස්සේ හොඳට ඇබ්සෝබ් කරගන්නවා මූණට. එතකොට මේක ගෑවෙන්නේ නැහැ වගේ. ඉතින් ඒ විදිහට ටිකක් වෙලා ඉඳලා සාමාන්‍ය වතුරින් හොදලා දාලා ඔයාලට පුළුවන් හොඳ ටෝන් එකක් පාවිච්චි කරන්න. ඉතින් ටෝන් එකට රෝස් වෝටර් වගේ එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද ගොඩක් සැර જાති පාවිච්චි කරන්න එපා. පිනිදිය කියන නමින් ආයුර්වේද කඩවල වල තියෙනවා රෝස් වෝටර් එක ගන්න. නැත්නම් රෝස් වතුර කියලා පිනිදිය කියලාත් විකුණන්න තියෙන්නේ රෝස් වෝටර් තමයි. පාටක් නැති ඒවා ගන්න නම් තමයි ගොඩක්ම හොඳ. මොකද පාට දාලා තියෙන ඒවා නැචරල් කියලා මම හිතන්නේ. සාමාන්‍යයෙන් ෆැන්සි ෂොප් වල තියෙනවා ඒවා ඇත්තටම නැචරල් නෙමෙයි. අර ආයුර්වේද කඩවල වලින් ගන්න නම් ඕගලන්ට නැචරල් විදිහටම හොඳ සුදු පාට එක ගන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝස් වෝටර් එකක් අරගෙන ටෝන් එකක් විදිහට පාවිච්චි කරන්න. ඊට පස්සේ මොයිස්චරයිස් එකක් ගන්නවා නම් ඇලෝවෙරා ජෙල් එකක් කඩෙන් අරන් ගන්න. ඇලෝවෙරා ජෙල් එක ගන්නකොට ඔයාලා පාටක් සුවඳක් නැති එක තමයි ගන්න ඕනේ. මොකද ගොඩක් ඒවා මම දැකලා තියෙනවා කහ පාට ඒවා පවා තියෙනවා. ඒවට නම් කලර් ඇඩ් කරලා කියලා කියන්න පුළුවන්. මොකද මේ වගේ අසාධන වෙච්ච හැමකට මේ වගේ දෙයක් පාවිච්චි කරද්දී අපි පාවිච්චි කරන හැම ප්‍රොඩක්ට් එක ගැනම හොඳට හිතන්න ඕනේ හින්දා ඒව ගැන හිතලා මේ ට්‍රීට්මන්ට් එක කරන්න කියලා මම ඔයගලන්ට කියනවා. ඉතින් පැය භාගයක් වගේ පැයක් වගේ ඉඳලා සාමාන්‍ය වතුරෙන් හොදලා දාලා ටෝන් එකක් පාවිච්චි කරලා ඊට පස්සේ මොයිස්චරයිස් එකක් පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලට සතියක් වගේ යනකොට මේකින් රිසල්ට් එකක් එනවා කියන එක මට විශ්වාසයි. ඉතින් එහෙනම් ඔයාලා මේ දැකපු විදිහට මේ අයිස් කියුබ් එක හදලා ඇප්ලයි කරලා බලන්න ලොකු රිසල්ට් එකක් ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් මේක විතරක් නෙමෙයි මගේ තව ගොඩාක් සත්කාර තියෙනවා මගේ channel එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මීට කලිනුත් මම හොඳ අයිස් කියුබ් හදලා තියෙනවා. ඔයාලව සුදු වෙන්න හරි ලේසි වමද්‍රව්‍ය යොදාගෙන මං අයිස් කියුබ් හදලා තියෙනවා. ඉතින් ඒවටත් ගොඩාක් ප්‍රතිචාර තියෙනවා ගොඩක් අයගෙන්. ඉතින් ගිහිල්ලා බලන්න. එහෙනම් ඉතින් මං අදට ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකම්. බයි.